අපිට බලන්න පුළුවන් හැම එක හැමදේම බලන්න පුළුවන් අපිට. ලොකුම ලොකු ටීවී එකක්. අපි තව ඉස්සරහට යමු. මෙන්න මේ වොෂින් මැෂින් එක වෙනවා මාන් 514ක්. හයි! ඉතා කාලෙන් පිළිගන්නවා අදත් මගේ අලුත් vlog එකට ඔයාලා හැමෝම. ඉතින් අද මම ඇවිල්ලා ඉන්නේ කොරියාවේ ඉලෙක්ට්‍රොනික් බඩු බලන්න. මම ඉන්නේ අද E-Mart එකේ. මට ටීවී එකකුයි සෙටප් එකකුයි බලන්න උවමනාවක් තිබ්බා. ඒත් එක්කම මට හිතුණා vlog එකක් අරගෙන එන්න ඔයාලට. ඉතින් බලමු කොරියාවේ ඉලෙක්ට්‍රොනික් බඩු වල මිල ගණන් කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ලම මම මෙතනින් පටන් ගන්නම්. මෙතන තියෙනවා ෆ්‍රිජ්. මේ තියෙන්නේ ඒවල මිල ගණන් මම පහල ගහලා තියෙනවා. මේක LG එකක්. එක වෙනවා මාන් 204ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 4ක් වගේ 4.80ක් වගේ මෙන්න මේ ෆ්‍රිජ් එක වෙනවා. ඉතින් මම ඔයාලට ඒක අරලා පෙන්නන්නම් ඇතුළත්. මේ වගේ තමයි තියෙන්නේ. මේක LG එකක්. මේකත් LG එකක්. ඒක වෙනවා මාන් 285ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් සාමාන්‍යයෙන් 5.60ක් 70ක් වගේ. සාමාන්‍යයෙන් මම මේ ආසන්න වශයෙන් කියන්නේ ගණන්. ඊට පස්සේ මේ ටිකේම තියෙන ඒ වගේ ෆ්‍රිජ්. ඊට පස්සේ මේක නම් හරිම ලස්සනයි. කලර්ස් 4ක එකක්. ඔව්. ඒකත් LG. මේ තියෙන්නේ වැකුම් ක්ලීනර්ස්. මෙන්න මේ වැකුම් ක්ලීනර් එක වෙනවා මාන් 159ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් සාමාන්‍යයෙන් ලක්ෂ 3ක් 3.10ක් වගේ. ඒ වගේ එක මිල ගණන් වලට වැකුම් තියෙනවා. ලොකු ගණන් වලටත් තියෙනවා. මෙන්න මේක හැම මාන් 64යි, මේක මාන් 89යි, මාන් 119යි. ඔන්න වගේ විවිධ ගණන් වලට අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ අන්න අතන AC තියෙනවා. අපි AC වලත් මිල ගණන් බලමු. මෙන්න මේ AC එක වෙන්නේ එකයි මාන් 107යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 2.14ක් වගේ. මම හිතන්නේ AC නම් ගොඩක් ගණන් අඩුයි. ලංකාවේ මේක මම හිතන්නේ ලක්ෂ 4ක් විතර වෙනවා. මේක LG AC එකක්. ඔන්න ඔය වගේ තමයි මේ AC වල මිල ගණන් යන. අද ගොඩක් බඩු අඩුයි මෙතන. අපි ඊට පස්සේ හිමින් ඉස්සරහට අවිදගෙන යමු. මයික් එහෙමත් තියෙනවා ඉතින්. ඊට පස්සේ මම ආවේ ලැප් තියෙන තැනට. මේ වගේ අපිට ටච් කරලා බලන්න පුළුවන් මේකේ තියෙන ඔප්ෂන්ස් මොනවද කියලා. ඉතින් මේක වෙන්නේ මාන් 154යි. මේ ඔක්කොම බ්‍රෑන්ඩ් නිව්. E-Mart එකේ මේ තියෙන සියලුම දේවල් බ්‍රෑන්ඩ් නිව්. සෙකන්ඩ් හෑන්ඩ්ස් නෑ. මේ තියෙන ඒකේ තියෙන විස්තර ටික මෙතන දාලා තියෙනවා. අපි ඊට පස්සේ මේක ඕපන් කරලා මේක බලන්න පුළුවන්. මේකේ තියෙන ඔප්ෂන්ස් මොනවද කියලා. මේක වෙනවා මාන් 154ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 3.10ක් 3.8ක් වගේ වෙනවා. ඊට පස්සේ මෙන්න මේක වෙනවා මාන් 244ක්. මාන් 244ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 4.88ක් වගේ වෙනවා. මෙන්න මේ ලැප් එක. ඊට පස්සේ එහා පැත්තටදී තවත් ලැප්ස් තියෙනවා. මේක මාන් 149 වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 2.89ක් 90ක් වගේ වෙනවා. මේ ටිකේ තියෙන්නේ ලැප්ස්. ඊට පස්සේ මම ඔයාලට පෙන්නන්නම් TVs. අපි යමු TV තියෙන තැනට.
මේ ටිකේ තියෙන්නේ ෆ්‍රිජ් තියෙනවා, ඊට පස්සේ වොෂින් මැෂින් තියෙනවා, ලොකුම ලොකු ටීවී එකක්. මේක වෙනවා මෝන් 359ක්. මාන් 359ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 7ක් වගේ වෙනවා. මේක මම හිතන්නේ අඟ 82. මේකෙත් එක මිල ගණන් වල තියෙන මේ උඩින් ටීවී ලස්සනයි. මේක LG 4K TV එකක්. මේක අඟල් 55. ඉතින් මේක වෙන්නේ මාන් 149ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 3ක් වගේ වෙනවා මෙන්න මේ අඟල් 55 TV එක. සාමාන්‍යයෙන් දැන් ලංකාවේ අඟල් 55 TV එකක් ලක්ෂ 1.5ක් වගේ වෙනවා ඉතින්. ඒ වගේ යනවා. ඉතින් සාමාන්‍ය අපි නම් ලංකාවට බඩු දාද්දි මෙතන තමයි බඩු ගන්න ඇවිල්ලා ඊමාර්ට් එකෙන්. පස්සේ මෙන්න මේක අඟල් 77. ඒක වෙනවා මාන් 439ක්. මාන් 439ක් කියලා කියන්නේ ලංකාවේ සල්ලි වලින් සාමාන්‍යයෙන් 8.60ක් 8.90ක් වගේ විතර වෙනවා. මේක ලොකුම ලොකු ටීවී එකක්. අපි තව ඉස්සරහට යමු. එහා පැත්තේ ටීවීස් තියෙනවා. ටීවීස් බලාගෙන අපි යමු. මම දැන් ආවේ iPads තියෙන තැනට. ඉතින් මෙන්න මේ iPad එක 256GB 13 series එකක්. ඉතින් මේක වෙනවා මාන් 209ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 4.10ක් වගේ 4.20ක් වගේ වෙනවා මේක. ඊට පස්සේ මෙන්න මේකත් 11 series එකක්. මේකත් 256GB. ඉතින් මේක වෙනවා මාන් 159.900ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 3.20ක් වගේ වෙනවා මේක. ඊට පස්සේ මෙන්න මේ iPad එක මේක 128GB එකක්. මේක 13 series එකක්. ඉතින් මේක වෙනවා මාන් 119.900ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් සාමාන්‍යයෙන් 2.20ක් වගේ වෙනවා මේක. ඉතින් අපිට මේක ටච් කරලා බලන්න පුළුවන්. මේ වගේ මේකේ තියෙන ඔප්ෂන්ස් බලන්න පුළුවන් අපිට මේක මොන වගේද කියලා. ඊට පස්සේ මෙන්න මේක නම් ගණන් අඩුයි. මේක මාන් 89.900යි වෙන්නේ. ඉතින් මේක 128GB එකක් 11 series iPad එකක්. ඉතින් මේක වෙන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් 1,70,000ක් 90,000ක් වගේ වෙනවා සාමාන්‍යයෙන්. මම ආසන්න වශයෙන් ගණන් කියන්නේ ඔයාලට. මේ ටිකේ තියෙන්නේ iPads තමයි. ඒ මිලවල් තමයි යන්නේ. මම ඔයාලට කැම් එක ළඟට කරලා පෙන්නන්නම්. මේක මාන 89ක් වෙනවා. මාන් 52යි මේක 64GB එකක්. ඉතින් මේක series එක 10. ඉතින් මේක නම් වෙන්නේ මාන් 59 කියන්නේ ලංකාවේ සල්ලි වලින් 1.20ක් වගේ 1.40ක් වගේ වෙනවා මේ iPad එක. ඉතින් මේ දෙකම 10 series Apple 10 series 64GB මේ දෙකම. මේ දෙක වෙන්නේ මාන් 52.900ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් 1,06,000ක් වගේ. ඊට මේක 7 series එකක් iPad mini. ඒක නම් හරිම cute. අපිට මෙන්න මේ වගේ බලන්න පුළුවන්. ඉතින් මේක වෙන්නේ මාන් 74යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 1.45ක් වගේ වෙනවා මේක. මම දැන් ආවේ iPhones තියෙන පැත්තට. ඉතින් මේ තියෙන්නේ 16 Pro එකක්. ඉතින් මේක 256GB මාන 190ක් වෙනවා. මම ඔයාලට මිලකනම් පහලින් දාන්නම්. ඉතින් මේක අපිට අරගෙන බලන්නත් පුළුවන් මොන වගේද කියලා. මෙන්න මේ වගේ අපිට බලන්න පුළුවන්. හැම එක හැමදේම බලන්න පුළුවන් අපිට. ඊට පස්සේ මේක වෙනවා මාන 155ක්. මේක
16 Pro එකක් මේක Pro Max මේක Pro මේකේ ඊමාර්ට් එකේ සාමාන්‍ය මිල ගණන් අනිත් ෂොප් වලට වඩා වැඩි මේක ගැරන්ටි එකක් එක්ක තමයි අපිට දෙන්නේ. ඒ නිසා සාමාන්‍යයෙන් කොරියාවේ අනිත් ෂොප්ස් වලට වඩා ඊමාර්ට් එකේ මේ දේවල් වල මිල ගණන් වැඩි. සාමාන්‍යයෙන් පොඩි වෙනසක් තියෙනවා. ඊට මේක 16 එකක් Apple 16 එකක් මේක 128GB මේකත් මෙන්න මේ වගේ අපිට ඕපන් කරලා බලන්න පුළුවන්. මේක iPhone 16 Plus එකක්. ඉතින් මේක 128GB. ඉතින් අපිට මේකත් ඕපන් කරලා බලා ගන්න පුළුවන්. මම පහලින් ඔයාලට මිල ගණන් දාන්නම්. ඔන්න ඔය වගේ options බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තියෙන්නේ iPhone 16 එක. ඒකත් 128GB. ඒක මේකට වඩා සාමාන්‍යයෙන් පොඩි. පස්සේ මේක 16E. මේක 16E Apple. ඒක වෙනවා 99ක්. මේක 128GB. ඉතින් මෙතන තියෙන Apple AirPods. ඉතින් මේ තියෙන මිල ගණන් මේක මාන් 19ක් වෙනවා. මේක මාන් 34යි. ඊට පස්සේ මේ ටිකේ තියෙන්නේ Apple Watch. මගේ මේ watch එකක් ගත්තේ මම මෙතනින්. ඉතින් මේක වෙනවා මාන් 59ක්. ඒකේ 10යි 10 series එක. මේක SE එක. Apple SE එක. මේක 32යි. මම දැන් ආවේ Apple MacBooks තියෙන පැත්තට. ඉතින් මේක 13 series එකක්. මේකේ prices තමයි මේ දාලා තියෙන්නේ. 256GB එක මාන 159ක් වෙනවා. 512GB එක මාන 189ක් වෙනවා. GBs අනුව price එක වෙනස් වෙනවා. මෙතන තියෙන්නේ series වල එතකොට tab එකේ දිග පළල හැම දෙයක්ම මෙතන සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේක මාන් 219ක් වෙනවා. මේක 15 series එක. මේ තියෙන prices ගහලා 256GB එක මාන් 189යි. ඊට පස්සේ 512GB එක මාන් 219යි. ආයේ Samsung phones තියෙන පැත්තට. ඉතින් මේක S25 එකක්. ඒකෙම වොෂ් එකත් අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ AirPod දෙකක් තියෙනවා. මේ Galaxy Bud එකක් තියෙනවා. මේක S3 Pro එකක්. අපිට මෙන්න මෙතනින් back covers ගන්නත් පුළුවන්. කලර්ස් වලින් තියෙනවා back covers උත්. ඉතින් මෙතන ඔය prices තමයි ගහලා තියෙන්නේ. මේ ටිකේ තියෙන්නේ watches. ඉතින් Galaxy Watch Ultra මම ඒකට ආසයි. මේ වල prices තමයි මෙන්න මෙතන දාලා තියෙන්නේ මේ බෝඩ් එකේ. මේක ඉතින් phones වල prices.
ඉතින් මම දන්නාවේ රයිස් කුකර්ස් තියෙන පැත්තට. ඉතින් ලංකාවේ ප්‍රයිසස් වලට වඩා මෙහි ප්‍රයිස් එක චුට්ටක් වැඩි මේවල. මොකද මේවල ඔප්ෂන්ස් වැඩි. ඒ නිසා ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේක ඕපන් කරලා පෙන්නන්නම්. මේක වෙනවා මාන් 62ක්. මාන් 62ක් කියන්නේ ලංකාවේ සල්ලි වලින් සාමාන්‍යයෙන් 1.25ක් වගේ වෙනවා. මම ලංකාවේ මිල ගණන් පහලින් දාන්නම් වීඩියෝ එකට පහලින්. මේක මාන් 47ක් වෙනවා. මේ තියෙන එකේ ඔප්ෂන්ස් ගහලා මම ඕපන් කළා වලට පෙන්නන්නම් මෙන්න මේ වගේ. ඔක්කොම මේ වගේ තමයි මිල ගණන් යන්නේ. මාන් 45යි, මාන් 52යි, මාන් 49.800යි, මාන් 51.800යි. මම මෙන්න මේක අරලා පෙන්නන්නම්. මෙන්න මේ වගේ තමයි මේක ඕපන් කරාම තියෙන්නේ. ඉතින් මේ උඩත් තියෙනවා. මේක නම් මාන් 27යි වෙන්නේ. පස්සේ මම යන්නේ බ්ලෙන්ඩර්ස් තියෙන පැත්තට. ඉතින් මෙන්න මේ බ්ලෙන්ඩර් එක වෙනවා මාන් 14ක්. ඉතින් අපිට මේකේ තියෙන කරගන්න පුළුවන් දේවල් තමයි මෙතන බෝඩ් එකේ එයාලා දාලා තියෙන්නේ. ඉතින් ඒක මාන් 14ක් වෙනවා. මේකත් ඒ ගණම තමයි. මේක 14.900යි, මේක 14.800යි. චනමෙන් තමයි වෙනස් වෙන්නේ. ඒ කියන්නේ රුපියල් 200කින් මේ දෙක වෙනස් වෙන්නේ. මේක මේ දේවලුත් දෙනවද මේකට? මේවා දෙනවනේ ඔක්කොම. ඊට පස්සේ මේක වෙන්නේ මාන් 11යි. මාන් 11ක් කියන්නේ සාමාන්‍ය ලංකාවේ සල්ලි වලින් රුපියල් 13000ක් වගේ. බ්ලෙන්ඩර්ස් නම් ගණන් අඩුයි. මේ ටිකේ තියෙනවා ප්‍රෙෂර් කුකර්ස්. ඉතින් ප්‍රෙෂර් කුකර්ස් උතනවා. මේක මාන් 10යි, මේක මාන් 12යි, ඉතින් මේක මාන් 11යි. ප්‍රෙෂර් කුකර්ස් නම් ලාභයි. මෙතන තියෙනවා hair dryer machine, hair straight machines. ඉතින් මාන් 4යි 290ක් වෙනවා මේක. සාමාන්‍ය ලංකාවේ සල්ලි වලින් 8.300ක් වගේ. 8,300ක් වගේ. ඉතින් එක එක prices වලට එකක් තියෙනවා. මේක මාන් 4යි 4,490යි, 7,490යි. ඊට පස්සේ මෙන්න මේ hair straight machine එක වෙනවා මාන් 3,990ක්. එක මිල ගණන් වල තියෙනවා. මෙතන face shaving machines තියෙනවා. ඉතින් ඒක මාන් 3,690යි. shaving machines තියෙන මේ ටිකේ. මේ ටිකේ තියෙන්නේ බ්ලෙන්ඩර්ස්. ඉතින් මේ වල prices උත් එකින් එකට වෙනස්. මේක මාන් 15,900යි. Philips සාමාන්‍ය Philips බ්‍රෑන්ඩ් එක ගොඩක් හොඳයි. මේක මාන් 7ක් වෙනවා. මේ ටිකේ දිගටම තියෙන්නේ බ්ලෙන්ඩර්ස්. ඊට පස්සේ එකෙන් පහළ තියෙනවා kettles, water kettles. heaters තියෙනවා. මේකත් Philips එකේ. මේක වෙනවා මාන් 3,890ක්. මේ හීටර් එක වෙනවා මාන් 2,990ක්. මේ ටිකේ තියෙන්නේ පාන් වගේ ටෝස්ට් කරන ටෝස්ටර්ස්. ඉතින් ඒවත් එක එක මිල ගණන් යටතේ තියෙනවා. මේක 5,490යි. මේක තමයි
ඉත වැඩි එක. මේ ටිකේ තියෙන්නේ ෂේවින් මැෂින්ස් මේ ඔක්කොම 15 වෙනකම තියෙන ෂේවින් මැෂින්ස්. ඊට පස්සේ මේ ටිකේ තියෙනවත් ඔන්න ස්ට්‍රේට් මැෂින්ස් අතන දෙකයින තිබ්බේ. ඉතින් මෙතන පොඩි පොඩි මිල ගණන් වලට තියෙනවා. මේක මාන 1,700යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් සාමාන්‍ය රුපියල් 3,400ක් 3,500ක් වගේ වෙන්නේ. ගොඩක් අඩුයි ඒ ටික නම්. හෙයාර් ඩ්‍රයර්ස් මේ ටිකෙත් තියෙනවා.